අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝටම ඉතා වැදගත් වෙන මාතෘකාවක්. ඒ තමයි තමුන්ගේ ඊමේල් ඇඩ්‍රස් එකට තමුන්ගේ අවසරයකින් තොරව තව කෙනෙක් ලොග් වෙලා ඉන්නවද නැද්ද කියන එක හොයාගන්න සහ එහෙම ලොග් වෙලා ඉන්නවනම් ඒක නතර කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩි දි වෙලා ගන්න නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. එතකොට මෙන්න මේ පේන්න තියෙන්නේ මගේ මොබයිල් ෆෝන් එක. ඒක අපි ඉස්සෙල්ලම යන්න ඕනේ Gmail කියන අපේ ඇප් එකට. ඒ ගියාට පස්සේ මෙන්න මේ කියන තැනට එනවා. ඒ කියන්නේ අපේ Gmail එකට. ඔයාලට පේනවා ඇති ඒකේ උඩින්ම තියෙනවා මගේ පින්තූරේ තියෙන පුංචි රවුමක් වගේ තැන. අන්න එතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා ලොග් වෙනවා මෙන්න මේ වගේ තැනකට. එතන මේ පල්ලෙහාන් තියෙන manage your Google account. අන්න එතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා වෙනවා මෙන්න මේ වගේ තැනකට. එතනට ඔයාලට පේනවා ඇති your device කියලා. එකක් තියෙනවා. අන්න එතන ක්ලික් කරන්න. ටික වෙලාවකින් මෙන්න තියෙනවා මේ වෙනකොට මගේ ඊමේල් ඇඩ්‍රස් එකට ජොයින් වෙලා තියෙන ඩිවයිසස් ටික. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මගේ ඩිවයිස් වලට අමතරව තව කවුරු හරි මට දැනුවත්කමකින් තොරව ලොග් වෙලා ඉන්නවද කියලා. මෙතන තියෙනවා Galaxy A12 කියලා මම කලින් පාවිච්චි කරපු මගේ ෆෝන් එක. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ටික වෙලාවකින් මෙන්න මේ විදිහට ඒ ඩිවයිස් එකට ලොග් වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති sign out find device අන්න ඒ වගේ ටැබ් තියෙනවා. එතනින් sign out කෙනෙක් ක්ලික් කරන්න.